වටලප්පමක් හදන්න යන්නේ. අපිට ඉතින් පොල් කිරි නෑනේ. කෑන් තමයි ගන්නෙ. හකුරු කුඩු කරලා තියෙන්නේ. හරිම ලේසියි. ඉතින් පොල් කිරි හකුරු එකම එකට එකතු කරලා හොඳින් කලවම් කරනවා. පොල් ගාන නිකන් කිසිම කරදරයක් නෑ. අපිට ඉතින් පොල් නෑනේ. ඉතින් මේක හොඳට දිය වෙනකන් තියලා හොඳට මික්ස් වුණාන් පස්සේ මම ගත්තා මේකට බිත්තර 8ක් ඇත්තටම 6ක් විතර තිබ්බට. මේ බිත්තර 8 පොඩි සාමාන්‍ය සයිස් පොඩි බිත්තර. ඉතින් මේක හොඳට බීට් කරලා අර පොල් කිරි හකුරුයි මික්ස් වෙනේට දාලා ඒක මම පොඩි කරන්නේ කරදමුංගු කරාදමැටි සාදික්ක වසාවස ඔය ඔක්කොම එකට දැම්ම හරිම සුවඳයි. ඒ වගේම රසයක් එනවා වටලප්පමට මේක දැම්මාම මම නම් දානවා. මේ සේරම බිත්තරයකට දාලා බිත්තර එක හොඳට බීට් කරලා ඉතින් මේ පොත ටික දැම්මට බීට් කරලා මේක අන්තිමටම අර හකුරු මිශ්‍රණයට දාලා ටික වෙලාවක් බීට් කරනවා. ඊට පස්සේ මේක ටිකක් වෙලා තියෙනවා. අන්තිමට මම මේක පෙරනවා. ඇත්තටම ළමයි මේ පෙරන වීඩියෝ එක මට ගන්න බැරි වෙලා තියෙනවා මේ වෙලාවේ. අකුරුත් දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ. මේක පෙරලා ස්ටීම් කරගන්නයි තියෙන්නේ. බලාගෙන ඉන්න මගේ වටලප්පම කොහොමද කියලා. මෙන්න මේ ක්‍රමයට තමයි මම වටලප්පම හදන්නේ. ඉතින් සීනි මුකුත් දැම්මේ නෑ. මට හම්බුණ හකුරු එක ගොඩාක් හොඳයි. ඒක කළු පාටේ තියෙනවා. හොඳ හකුරු කුඩු එකක්. ඒ නිසා මට වෙන සීනි කරන්න එහෙම අවශ්‍ය නැහැ මට. ඒ හකුරු එක විතරම මම පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය විදියට බකට්ස් වලට පෙරලා තමයි මම මේක ස්ටීම් කරලා ගත්තේ. බලන්නකෝ යාළුවා. වටලප්පම රසයිද කියලා. thank you බලාගෙන හිටියට. රැඳී සිටින්න. මේ හාස්‍ය සමගින් මගේ ජීවිතයේ අලුත් වීඩියෝස් ටිකක් රැගෙන ඉදිරියට එන්නම්. සරණයි හැමෝටම. bye.